ජීවිතේ එක එක කාලවල් වලදී අපිට හිතෙනවා දැන් ඔක්කොම ඉවරයි. මට මේක කරන්න බැහැ කියලා. ඔයාටත් කවදම හරි එහෙම හිතිලා තියෙනවද? ආයුබෝවන් හැමෝටම. අද මගේ ජීවිතෙත් අලුත්ම ආරම්භයක්. චැනල් සිත්රු YouTube channel එක හරහා මගේම කටහඬින් ඔයාලව හමු වෙන්න එන පළවෙනිම දවස තමයි අද. ඉතින් මේ පළවෙනි පියවරෙන් මම හිතුවා ජීවිතේ හැමදේම නැති වුණා කියලා හිතෙන තැනක ඉඳන් ආයෙත් බිඳුවෙන්ම නැගිටපු මිනිසුන්ගේ ලස්සන ආදර්ශමත් කතාවක් ඔයාලට අරන් එන්න. ඔන්න එක රජ කෙනෙක් ඉන්නවා. එයා තමන්ගේ සේනාවත් එක්ක සතුරොත් එක්ක යුද්ධ කරලා 7 වතාවක්ම පරදිනවා. අන්තිමේදී රජ්ජුරුවෝ තනි වෙලා, බය වෙලා, කැලෑවක තියෙන ගුහාවක හැංගෙනවා. එයා දැන් හිතන්නේ දැන් මගේ හැමදේම ඉවරයි. මට ආයෙත් නැගිටින්න බැහැ කියලා. ඔය වෙලාවේ රජ්ජුරුවෝ දකිනවා පුංචි මකුළුවෙක් ගුහාවේ උඩට දැලක් ලියන්න හදනවා. මකුළුවා බිම වැටෙනවා, ආයෙත් උඩට යනවා. ඒ වගේ 6 වතාවක්ම බිම වැටිලත් 7 වෙනි වතාවේ මකුළුවා කොහොම හරි දැල ලියලා ඉවර කරනවා. මේක දැකපු රජ්ජුරුවන්ට හිතුණා පුංචි මකුළුවෙක්ට මෙච්චර වතාවක් වැටිලත් ආයෙත් උත්සාහ කරන්න පුළුවන් නම් මට බැරියයි කියලා. එයා ආයෙත් තමන්ගේ සේනාව එකතු කරලා 8 වෙනි පාර යුද්ධ කරලා රටම දිනනවා. අපි හැමෝම ජීවිතේ කවදා හරි වතාවක් වැටෙනවා. වැදගත් වෙන්නේ වැටෙන එක නෙවෙයි. අර මකුළුවා වගේ ආයෙත් නැගිටින්න ගන්න උත්සාහයයි. ඔයා අද ඉන්නේ බිඳුවක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔයාගේ අවසානය නෙමෙයි. දන්නවද? ඒ ඔයාගේ අලුත්ම ආරම්භයයි. ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මගේ කටහඬින් ඔයාලට තවත් මේ වගේ ලස්සන කතා අහන්න ආසයි නම් පහලින් කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා හැමදාමත් මාත් එක්ක එකතු වෙන්න. ලබන සතියේත් මේ වගේම ලස්සන ජීවිත කතාවකින් හමු වෙමු. මම භාග්‍යා. හැමෝටම සුබ දවසක්.